සුබ දවසක් සියලු දෙනාටම. අපි කවුරුත් දන්න AI වීඩියෝ ජෙනරේට් කරන වෙබ්සයිට් එකක් තමයි Pixverse AI කියලා කියන්නේ. මේ Pixverse AI වෙබ්සයිට් එකේ ෆ්‍රී වීඩියෝ ජෙනරේට් කරගන්නවා නම් දවසට ලිමිට් එකක් තියෙනවා. ඒ කියන්නේ දවසට ක්‍රෙඩිට් 90ක ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. ඒකෙන් ඔයාලට වීඩියෝ 3ක් 4කට ආසන්න ප්‍රමාණයක් තමයි ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් මම ඔයාලට කියලා දෙන්න යන ක්‍රමය අනුව ඔයාලට දවසකට අන්ලිමිටඩ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. මේ Pixverse AI වෙබ්සයිට් එක භාවිතා කරලා මුලින්ම මමගේ Chrome එකට ගිහිල්ලා මේ විදිහට Pixverse කියලා සර්ච් කරගෙන Pixverse වෙබ්සයිට් එකට ලොග් වෙලා ඉන්නවා. දැන් ඔයාලා මෙතන Pixverse වෙබ්සයිට් එක ලොග් වුණාට පස්සේ මෙතන login කියන icon එක උඩ ක්ලික් කරගන්න. දැන් මෙතන don't have an account කියන තැන ඉස්සරහින් තියෙන sign up එක උඩ ක්ලික් කරගන්න එකපාරක්. හරි ඊට පස්සේ එනවා create your account කියලා. එතනදී ඔයාලා කැමති user name එකක් ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ email එකක් password දැස්සා අර ඇතුළත් කරපු password එක නැවත පාරක් ඇතුළත් කරගන්න ඕන. හරි දැන් මම මේක මෙහෙම තියලා අලුත් tab එකක් මම මගේ Chrome එකේ open කරගන්නවා. දැන් අපි search කරගන්න ඕනේ Nullsto කියලා. NULLSDO මේ විදිහට අපි search කරගන්නවා. හරි දැන් සර්ච් කරගත්තට පස්සේ එන පළවෙනි වෙබ්සයිට් එක මේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක සුදු පාට පුංචි ලෝගෝ එකක් තියෙන වෙබ්සයිට් එක. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න මේ විදිහට. හරි අපි දැන් මේ විදිහට වෙබ්සයිට් එකට එන්ටර් වෙනවා. හරි දැන් මෙතනින් ඔයාලා කැමති යූසර් නේම් එකක් ඔයාලා දීලා ඊට පස්සේ select domain එක යටතේ තියෙන domain එක select කරලා ඔයාලා කැමති විදිහට email එකක් හදාගන්න පුළුවන්. නැත්තම් මෙතන රැන්ඩම් එකක් හදාගන්නත් පුළුවන්. මෙතන තියෙන ලා කහ පාට බටන් එක උඩ ක්ලික් කරලා. අතන මේකෙන් දෙන්නේ ඊමේල් එකක් නෙමෙයි edu.pt කියන ඩොමේන් නේම් එකක් යටතේ ඊමේල් වර්ගයක් තමයි දෙන්නේ එතන. හරි දැන් මේ වෙබ්සයිට් එකකින් දෙන ඊමේල් එක කොපි කරගන්න ඕන. දැන් අපි හදාගත්ත ඊමේල් එක ඉස්සරහින් තියෙනවා කොපි අයිකන් එක. ඒක උඩ ක්ලික් කරලා ඊමේල් එක කොපි කරගෙන ඉන්නවා. හරි දැන් මේක කොපි කරගෙන අපි අපි අනිත් ටැබ් එකේ තියෙන Pixverse වෙබ්සයිට් එකට යනවා. එතන ගිහිල්ලා එතන යූසර් නේම් එක අපි ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ ඊමේල් එකට අපි අර කොපි කරගත්ත ඊමේල් එක මෙතනට පේස්ට් කරන්න ඕන. ඊට පස්සේ මෙතනට strong password එකක් දාන්න මේ කියලා තියෙන විදිහට. ඊට පස්සේ දාගත්ත password එක ආයි පාරක් ඇතුළත් කරගන්න ඕන. හරි ඊට පස්සේ මෙතන continue දුන්නාට පස්සේ අපි අර ඇතුළත් කරගත්ත ඊමේල් එකට අදාළව වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒක ගන්න නම් අපි ආයිත් යන්න ඕන අපි අර ඊමේල් එක හදාගත්ත වෙබ්සයිට් එකට. එතනට ගිහිල්ලා එතන රිෆ්‍රෙෂ් කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. නැතත් මේ එතන මැසේජ් එක එනවා. හරි දැන් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා Pixverse එකේ වෙරිෆිකේෂන් එක කෝඩ් එක. දැන් අපි ඒක උඩ ක්ලික් කරලා ඇතුළට ගිහිල්ලා වෙරිෆිකේෂන් කෝඩ් එක කොපි කරගෙන අපේ Pixverse වෙබ්සයිට් එකට ඇවිල්ලා කෝඩ් එක පේස්ට් කරගන්න ඕන. හරි කෝඩ් එක ඇතුළත් කරගෙන මේ විදිහට සාර්ථකව අපිට Pixverse වෙබ්සයිට් එකට ඇතුළත් වෙන්න පුළුවන් වෙනවා. හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ ෆ්‍රී තියෙන ක්‍රෙඩිට් 90 පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය වීඩියෝ එකක් අවශ්‍ය විදිහට හදාගන්න එක. ඊට පස්සේ ක්‍රෙඩිට් එක ඉවරුනාම මේ account එකකින් sign out වෙලා අර විදිහටම නැවතත් ඊමේල් එකක් ක්‍රියේට් කරගෙන මේ විදිහට ආයෙ නැවතවතාවක් log වෙන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය ඕන තරම් වීඩියෝ ප්‍රමාණයක් දවසකට මේ Pixverse AI හරහා හදාගන්න. ඒ වගේම පොඩි ඉල්ලීමකුත් තියෙනවා. මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා.